හොඳයි මෙන්න මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්නකෝ. මේ තියෙන්නේ පරණ වෙල් දැන්වීම. මේක බලන්නකෝ විදුලිය පිළියෙල කරගන්නේ කොහොමද? ඒ සම්බන්ධව මේ කොයි වෙලෙත් මිනිස්සුන්ව දැනුවත් කරනවා. කියන්නේ ටෙලිවිෂන් එක නරඹන කට්ටිය දැනුවත් කරනවා. ඒ දැනුවත් කිරීම බලන්නකෝ ඒ ඉස්තර තිබුණු විදිය. දැන් කිසිම දෙයක් ගැන දැනුවත් කිරීමක් මේ වගේ දේවල් නැහැ. ඔක්කොම යන්නේ තනිකර වාණිජමය වශයෙන් මිනිස්සු වෙනස් වෙලා ඒ මුදල් ලැබීමේ පරමාර්ථ මත සියලු දේවල් කරනවා මිසක් මිනිස්සු කිසි විදිහකටවත් දැනුවත් කරන්නේ නැහැ මොනවටවත්. දැන් ගම්පොළට උන දේ මොකක්ද කියලා දන්නවද? ගම්පොළට උන දේ ගැන ගම්පොළේ ඉන්න මිනිස්සු සියලු දෙනාවක් කියන්නේ. ගම්පොළ ප්‍රදේශවාසී සියලු දෙනාවක් කියන්නේ. පරිසරයට මුදාහරින දේවල් බලන්න අපද්‍රව්‍ය පොලිතින් කෑල්ද අරවද මේවද ඔක්කොම පරිසරයට දාලා වතුර ගලන පරින්න පටන් ගත්තාම වතුර ටිකක් වැඩි වුණාන් පස්සේ ගලව වහින්න විදිහක් නැහැ. ඔක්කොම ටික બ્લોක් වෙලා හිර වෙලා ගඟ උතුරුවා. මුළු පරිසරයේම මුළු ජනාවාස ටිකම ඉවරනේ. අනික ගඟ පොඩි කර ගඟේ තියෙන ජල බැස්ම බහින්න තියෙන ප්‍රමාණය අඩු කර බිල්ඩින් ගහනවා ඒ ප්‍රමාණය වෙනස් කරනවා. තමන් ගෙදර ලොකු කරගන්නවා අන්තිමට ගෙදරට වතුර එනකන් තමන් දන්නෙත් නැහැ. මේ වගේ අපරාධ කරපු ඉඳ තමයි මේ විදිහට යට වෙලා මේ වගේ දුක් විඳින්න වෙලා තියෙන්නේ. සබහා දහමට අනුව ජීවත් වෙන්න. ඇයි පොයි ස්කෝල් ළමයිට පාසල් ළමයි ගෙදර ඉන්න මිනිස්සුන් හැම දෙනාම පොලිටින් කැලක් හරි මොකක් හරි අනවශ්‍ය දෙයක් පරිසරයට මුදාහරිනවා. ඒක ක්‍රමවත්ව මුදාහරින්න පුරුදු වෙමු. කිසි බලන්න පොලිටින් කොච්චර දිනවද කියලා ගිහිල්ලා ඒ ගම්පොලේ යට වෙච්ච හරි ගම්පොලේ ගමස්තයක් මම ගම්පොලේ ගත්ත උදාහරණ ලොකු විවේචනයක් ජලයෙන් වුණ හින්දා නැතුව හැම තැනම එහෙම තමයි. එහෙනම් ගුට්ලක් මේකත් උදාහරණයට අරගෙන මේ විදිහට නොවෙන්න වගේ බලාගමු ඉදිරියට. දැනුවත් කරමු. ওই ටෙලිවිෂන් වල දැනුවත් කරමු ඕවා. රජයෙන් දාන්න දැන් මේ විදිහට මිනිස්සු දැනුවත් කරන්න පටන් ගමු ආයේ. එහෙනම් good luck.